ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අද මම ඔයාලට පෙන්නවන්න සහ කියලා දෙන්න යන්නේ අවුරුදු 3 පුවක් වගාව ගැන. මේ තියෙන්නේ මගේ පුවක් වගාව. මම ගස් 25ක් හිටවලා තියෙනවා මට ඉඩ තියෙන විදිහට. ඔයාලට ඉඩ ගොඩක් තියෙනවා නම් වැඩිපුර හිටවගත්තට පාඩු නෑ. මොකද අද වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් තියෙනවා මේ පුවක් වලට. බලන්න මගේ ගස් ඉතා සරවට හැදිලා තියෙන විදිහ. සමහර කාල තියෙනවා පුවක් ගෙඩියක් රුපියල් 20ක් විතර වෙන. අන්න ඒ කාලයට නම් ඉතින් පුවක් තියෙන අය රජවරු වගේ තමයි. මේ වගේ වගාවල් ඉතින් ගොඩාක් කල් ආදායම් ලැබෙන දේවල්නේ. අවුරුදු 3ක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඊළඟට තව දෙයක්, අපි පුවක් හිටවනවා කිව්වට නිකන් හිටවලා ඔහෙ තියලා වැඩක් නැහැ. ඒවට වතුර පොහොර දාන්න ඕනි. ගොඩක් අය පුවක් හිටවලා ඔහෙ තෝයනවා. පොහොර දාන්නේ නැහැ. බලන්න මගේ පුවක් ගස් හොඳට තියෙනවා. දැන් හිටවලා අවුරුද්දක් වගේ වෙන්නේ. මම කියලා දෙන්නම් පුවක් වලට කොහොමද පොහොර දාන්නේ කියලා. පොහොර දානකොට පුවක් ගහ වටේට අඩි 1.5ක් වගේ දුර තියලා වලවල් හාරලා දාන්න. මෙන්න මේ පොහොර අරගෙන හොඳට කලවන් කරලා ගහ වටේට දාන්න. අවුරුද්දකට දෙපාරක් වගේ දාන්න වඩා සාර්ථකතාවයකට. අපි නිකන් ඔය තියෙන පුවක් හිටෙව්වොත් අපිට අස්වැන්න ගන්න අවුරුදු 7ක් යනවා. මේක අවුරුදු 3යි. මේ වනන් දාන්න ඕනි අස්වැන්න ගන්න ලං වෙලා. මම ඔයාලට පෙන්නන්නම් මගේ තියෙන ගෙඩි හැදෙන ගස් ටිකක්. අන්තිමට බලන්නකෝ. ඔයාලට මේකින් ලොකු ආදායමක් ගන්න පුළුවන්. මට ඇත්තටම සතුටුයි මේ ගස් දිහා බලනකොට. හොඳට හැදිලා තියෙන නිසා. කොහොමද කහපාටට තියෙන ලස්සන ආස හිතෙනවනේ දැක්කම. මේක තමයි අවසාන ප්‍රතිඵලය. බලන ඔයාලමාව සබස්ක්‍රයිබ් කරලා ගියා නම් තවත් වටිනවා.